කොනිචිවා සාදරයෙන් පිළිගන්න ඕගොල්ලන්ගේ මගේ channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPT N1 grammar lesson වල lesson number 10. ඉතින් අද මාතෘකාව තමයි නනි නනි කොතෝ නශිනි. නනි නනි කොතෝ නශිනි කියන pattern එක. ඉතින් අපි බලමු මේකේ meaning එක තේරුම මොකක්ද කියලා. අපි යම් කිසි දෙයක් කරන්නේ නැතුව, ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරන්නේ නැතුව වෙනත් දෙයක් කරනවා. අපි මේක කරන්නේ නැතුව මේක කරනවා. අන්න ඒ වගේ අවස්ථාවල. ඒ කියන්නේ නනි නනි shiнаide නනි නනි සුරු. එහෙම නැත්නම් නනි නනි සුරු කොතෝ නකු. ඔකන කොතෝ සුරු. අන්න ඒ වගේනේ. ඒ වගේ මොකක් හරි දෙයක් කරන්නේ නැතුව වෙනත් දෙයක් කිරීම ගැන කතා කරනකොට මෙන්න මේ නනි නනි කොතෝ නසිනි කියන පැටර්න් එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න කොහොමද භාවිතා කරන්න කියලා කියනවනම් verb එකනේ verb එකේ jishoke dictionary form එකත් එක්කලා මෙන්න මේ කොතෝ නසිනි කියන වචනේ අපිට එකතු කරගන්න පුළුවන්. ඉතින් බලමු මේ කොතෝ නසිනි එක්කලා කොහොමද වාක්‍ය හැදෙන්නේ කියලා. ඉතින් බලන්න පළවෙනි එක කාරේවා ඉචිදෝමෝ යසුමු කොතෝ නසිනි හතරකි සුසුකෙතා කියලා කියනවානේ. කාරේවා ඉචිදෝමෝ යසුමු කොතෝ නසිනි හතරකි සුසුකෙතා කියලා කියනවානේ. ඉතින් බලන්න කාරේවා ඔහු ඉචිදෝමෝනේ එකපාරක්වත් නේ යසුමු කොතෝ නසිනි අන්න බලන්න යසුමිමස් කියලා කියනවා නිවාඩු ගන්නවා කියන එකට. ඉතින් අපි ජිෂෝකේ එක නිසා යසුමු වෙලා කොතෝ නසිනි කියන්නේ නිවාඩු ගන්නෙ නැතුව නේ හතරකි සුසුකෙතා කියලා කියනවානේ. හතරකි කියලා කියනවා වැඩ සුසුකෙතා සුසුකෙමස් කියලා කියන්නේ අපි ඒක කන්ටිනියු කරනවා කියන එකනේ. ඒ කියන්නේ අපි නිවාඩු ගන්න නැතුව දිගටම වැඩ කරා කියන එකනේ. ඉතින් බලන්න දෙවෙනි එක කනෝජෝවා නනිමෝ ඉයු කොතෝ නසිනි හෙයාෝ දෙතේ ඉත්තා කියලා කියනවානේ. කනෝජෝවා නනිමෝ ඉයු කොතෝ නසිනි හෙයාෝ දෙතේ ඉත්තා කියලා කියනවා. ඉතින් බලන්න කනෝජෝවා ඇයනේ නනිමෝ ඉයු කොතෝ නසිනි නේ මුකුත් කියන්නේ නැතුවනේ ඉව් කියලා කියනවා. ඊමස් කියන එකේ ජිජෝකේ එකනේ ඉව් කොතෝ නසිනි කියන්නේ මුකුත් නොකියනේ. නොකිය එයා කාමරේ ඕ දෙතේ ඉත්තා. කාමරෙන් එළියට ගියා. එයා මුකුත් කියන්නේ නැතුව කාමරෙන් එළියට ගියා. එහෙනම් යම් කිසි දෙයක් කරන්න නොකර වෙනත් දෙයක් කිරීම ගැන කියනවානේ. ඉතින් බලන්න තුන්වෙනි එක සෙන්සේවා යසුමු කොතෝ නසිනි ගකුසේනෝ ශිස්සුමොන්නි කොතායිතේ ඉරු කියලා කියනවානේ. සෙන්සේවා යසුමු කොතෝ නසිනි ගකුසේනෝ ශිස්සුමොන්නි කොතායිතේ ඉරු කියලා කියනවානේ. සෙන්සේවනේ ගුරුවරයා යසුමු කොතෝ යසුමිමස්නේ යසුමිමස්නෝ ජිෂෝකේනේ යසුමු කොතෝ නසිනි ඒ කියන්නේ නිවාඩු ගන්න නැතුව ගකුසේනෝ ශිත්සුමොන් නේ ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට කොතායිතේ ඉරු උත්තර දෙමින් ඉන්නවානේ. අන්න ඒ වගේ අවස්ථාවල වෙනත් දෙයක් කරන්නේ නැතුව තවත් දෙයක් කිරීම නේ. ඉතින් බලන්න ඊළඟ එක හතරවෙනි එක කාරේවා අසගොහාන් තබෙරු කොතෝ නසිනි ගක්කෝයේ ඉත්තා කියලා කියනවානේ. කාරේවා අසගොහාන් තබෙරු කොතෝ නසිනි ගක්කෝයේ ඉත්තා කියලා කියනවානේ. ඒ කියන්නේ ඔහු අසගොහන්නේ උදයාහාරය බ්‍රෙක්ෆාස්ට් එකනේ. ඕ තබෙරු කොතෝ තබෙරුනේ තබෙමස් කියනවා ජිෂෝකේ එක තබෙරු කොතෝ නසිනි කන්නේ නැතුව ගක්කෝ පාසල වෙත ගියා කියලා කියනවානේ. අන්න ඒ වගේ අවස්ථාවල ඉතින් මොකක් හරි දෙයක් කරන්නේ නැතුව වෙනත් දෙයක් කිරීම. අන්න ඒ වගේ අවස්ථාවල අපිට මේ නේද නනි නනි කොතෝ නසිනි කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම N1 grammar lesson එකත් දිගටම රැඳී සිටින්න. එහෙනම් ඊළඟ ජපනීස් lesson එකකින් එනකම් ගිහින් එන්න. මිත කුරෙතේ අරිගතෝ